Wi-Fi ස්මාර්ට් කැමරාවක් ඔබේ ගෙදර ආරක්ෂාව සඳහා ඉතා ප්‍රයෝජනවත් උපකරණයක්. ඒ ඔබගේ ජංගම දුරකථනය හෝ ටැබ්ලට් මගින් පාලනය කරන්න පුළුවන්. මෙවැනි කැමරාවන් සඳහා විවිධ ජංගම යෙදුම්. එහෙමත් නැත්නම් මොබයිල් ඇප්ස් යූස් කරන්න පුළුවන්. ඒවා මගින් කැමරාව සකස් කිරීම, සජීවී දර්ශන බැලීම, පටිගත වී ඇති වීඩියෝ නැවත නැරඹීම, අනතුරු ඇඟවීම වැනි බොහෝ දේ කරන්න පුළුවන්. Wi-Fi ස්මාර්ට් කැමරා කියන්නේ Wi-Fi ජාලය ඔස්සේ ක්‍රියා කරන බුද්ධිමත් කැමරා විශේෂයක්. මේ බහුලව භාවිතා වන්නේ නිවස්වල සහ කාර්යාලවල ආරක්ෂාව සඳහා. අපි දැන් බලමු මේ Wi-Fi ස්මාර්ට් කැමරාවල තියෙන විශේෂාංග මොනවද කියලා. පළවෙනි එක මේක වයර්ලස්. ඒ කියන්නේ රැහැනක් අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි එක දුරස්ථ නිරීක්ෂණය. ඒ කියන්නේ රිමෝට් විවිං කියන අවස්ථාව. මොබයිල් ඇප් එක කරහා ඕනෑම තැනකින් ලයිව් වීඩියෝ බලන්න මේ කැමරාව නිර්මාණය කරලා තියෙනවා. අපිට මේ කැමරා එක අංශක 360ක් දක්වා කැරකවීමේ හැකියාවක් තියෙනවා. මේ Wi-Fi කැමරා කියන්නේ ගොඩක් සේෆ්ටි කැමරා වර්ගයක්. ඒ වගේම මිලෙනුත් ඉතා අඩුයි. අපිට ඕනම තැනක යූස් කරන්නත් පුළුවන්. සවි කර ගැනීමත් පහසුයි. ඒ නිසා මේ Wi-Fi කැමරා යූස් කරන එක ගොඩක් වටිනවා. ඊළඟ අවස්ථාව තමයි චලනය හඳුනා ගැනීම. එහෙමත් නැත්නම් motion detection කියන අවස්ථාව. කිසිවෙක් චලනය වුණාම alert එකක් එන විදිහට මේ කැමරාව අපිට සකස් කරගන්න පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි night vision. එහෙමත් නැත්නම් අඳුරු අවස්ථාවවලදී පවා ඉතා පැහැදිලිව අපිට වීඩියෝ මේ කැමරා එක මගින් ලබා ගන්න පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි වීඩියෝ රෙකෝඩින් කිරීමේ හැකියාව. ඉතින් මීට කලින් වීඩියෝස් වලින් අපි මේ කැමරා එකක් කොහොමද නිවැරදිව සවි කරගන්නේ, ඒ වගේම මේ human tracking කියන අවස්ථාව කොහොමද enable කරගන්නේ, ඒ වගේ මේ කැමරාව සම්බන්ධ ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ වීඩියෝස් බලපු නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඒවත් බලලා මෙන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. එතකන් ඔය සියලු දෙනාටම ජය වේවා.